ඉතින් ඔන්න ගොඩක් කාලයකට පස්සේ අපේ ගෙදර කට්ටියම ආවා. ඒක තමයි නාලා තෙතඳුන් පිටින් මෙහෙම යනවා. කාලයකට පස්සේ ඔය ඉතින් ගලක් පැන ගන්න බෑ අපේ කොළඹ කට්ටිය ඇවිල්ලා ඉන්නේ. පොෂ් කට්ටිය පයින්ද? ඔයා අරයකින් අල්ලගෙන පයින්. තා පොඩේ මමත් එනවා. ආව්. මමත් කමන්න ලිස්සුන්නේ. ලේස්සනින් ඉඳන් ගලවලා තියෙන්නේ. ඔන්න අපේ ඉල්ලට ඔඩේ ගහන අනේ දහ අයියෝ කරවලේ ගෙන්න බෑ. ඇතුවා ඒකට මොකක්ද අල්ලලා කිව්වේ කියලා. එහාගේ අපල චූටිය අවුලන්නේ මේ කවුද? ඔයාලා අද මොකද්ද කියන්න තියෙන අද ගැන? මේ ඉන්නේ ටූරිස්ට්ලා දෙන්න. අර ඉන්න අපේ කැම්පස් අක්කා. මේ ඉන්නේ මැදින් ඉන්න. මූණ බලන්නෙත් නෑ. මේ ඉන්නේ අලුත බැඳපු කපල් එක. මේ මහත්තයා මුට්ට කරගෙන යනවා. නෝනා පාඩේ ලස්සනට එනවා. ඉතින් අපේ පවුල මේ ඉන්න අපේ චූටි සමාජිකයා. මේ ඉන්නේ කරට අරන් ඉන්නේ. ඒ කියන්නේ ඉතින් කොහොමද අලුත් පවුල් ජීවිතය ගැන කියන්නේ? මාරු හොදයි අර පවුල් බර කරට අරන් තියන්නේ ආනේ නොකේ හිටියා. ඒකනේ. ආන්න අද ඉඳන් ගෙදර වල ඔක්කොම කරන්න වෙනවා. මේ ඉන්න ඉතින් අපේ ග්‍රාමීය බැංකුවේ වැඩ කරන නෝනා මහත්තයා. ඉතින් කොහොමද දවස ගැන කියන්න දෙන්නේ? දැන් ඔයා වීඩියෝ කරලා ඔයාලට එක්කම ඇඬනවා. චුට්ටක් නැත්තම් මලපයින් අපේ ගම්මිරිසට. ඔයාවත් පෙන්වන්නේ. ඉතින් අපේ කොළඹ හතේ නෝනලා නගින්න හරි අමාරුයි. නෑ පුළුවන්. අවසානය අපේ ගල් පාත. ඉතින් කොහමද? මහගිරි දඹේ තරණය කරනවා කට්ටිය. ඒකෙන් වැඩන්නේ අද හොඳම කතාව මොකද්ද කියන්නකෝ. මොකද්ද? අම්මම්පල. ලොකු නන්දට මරු වැඩේ වෙන්නේ. ලොකු නැන්දා පොළවේ කෙලින් පොළවේ යන්න බෑ. ඒ වුණාට යකෝ මේ ගල්ලුඩ ගියා. කල්ලුඩ. බොරුව අද ඉදාගේ ඉතින් ගෙදර වැඩ ඔක්කොම හරි. යමන් අද ගෙදර. අයි ටීටි ගරන්ඩියක් දැක්කනේ. ඒක තමයි නෝරේලිය ඇවිල්ලා අපේ වන්නේ ඉන්න නෑදෑයෝ කට්ටිය. එන්න වෙලා ගියේ නෑ. ඒක තමයි කියන්නේ. ඒ බහින්න නෑ.